අද බලමු ඩේසි පැලයක් ලේසියෙන් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පැකට් එක ගලවනකොට ඕනම මල් පැලයක මෙන්න මේ වගේ පිටිපස්ස තියෙන මේ කොටසෙන් අල්ලලා ඉස්සරහින් පැලෙන් තද කරලා අල්ලලා මේ විදිහට අදින්න. අපි පැකට් එක අපි පැල හිටවනකොට කලින් දවසේ වතුර දාන්න නැතුව තියෙනකොට අපිට පැලේ ඉක්මනින් පහසුවෙන් මුල් කැඩෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන්. දැන් මේකේ අපි සම්පූර්ණයෙන් තියෙන පස් ටික අයින් කරගන්නවා. නමුත් අපි වතුර දාලා තිබ්බනම් මේ පස් අයින් කරගන්නකොට මුල් කැඩිලා යනවා. අපි ගහේ මුල් කැඩිලා යනවා. සම්පූර්ණයෙන් පස් අයින් කරගත්තට අපි වතුර දාලා නැති නිසා මුල් ටික තෙමිලා නැහැ, පෙඟිලා නැහැ. මුල් සාමාන්‍ය මට්ටමකට වේලිලා නේ තියෙන්නේ. ඒ නිසා අපිට ලේසියෙන් අයින් කරගන්න පුළුවන්. දැන් මේකේ පඳුරු විදියට ඕගොල්ලන්ට පේනවා හරි පොඩි පොඩි පැලක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේ පොඩි පැල ටික වෙනම වෙන් කරගෙන ඒ ටිකත් වෙන වෙනම හදා ගන්නවා. මට මතක විදියට පැල 8ක් හෝ 10ක් වගේ තිබ්බ ඔය පැල දෙකේම. එතකොට දැන් ඔය පැල දෙකක් මම ගත්තට ඉතින් පැල 12ක් විතර හදා ගන්න පුළුවන්. ඊළඟට අපි සාමාන්‍ය පල්ලෙහාම තියෙන කොළ ටික අයින් කර ගන්නවා. මොකද මේ කොළ අපි වතුර ගෑවිලා ඒවත් එක්ක තිබුණොත් පැලේ සාමාන්‍යයෙන් හොඳ මට්ටමකට එනකල් ඒ කියන්නේ මුල් අල්ලගෙන එනකල් කොළ තියෙන්න අවශ්‍ය නැහැ. මේ එහෙම තිබුණොත් කුණු වෙන්න බලනවා. දැන් අපි මුලින්ම කරන්නේ මේ කැප්ටාන් විලීරනාශකය. ඔයගොල්ලෝ දන්නවා මේ කලින් කියලා තියෙනවානේ. වතුර ලීටරයකට කැප්ටාන් පවුඩර් එකෙන් අපි තේ හැන්දක ප්‍රමාණයක් දාලා දිය කරගෙන මේ මුල් ටික හොඳට පැය භාගයක් වගේ තෙමා ගන්න ඕනේ. අපි පොඟව ගන්න ඕනේ. එතකොට මේ පස්වල අපි හිටවන පස් මාධ්‍යයේ මොන හරි දිලීරනාශක තිබ්බත් මේ දිලීර තිබ්බත් කැප්ටාන් නිසා ඒ ටික ඒක නැති වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට අපි මේ තිබුණු පස් වලටම ගොම පොහොර, මතු පිටපස් සහ අපේ කොහොබත් එකතු කරලා පස් මාධ්‍ය හදාගෙන මේ විදිහට පැල ටික පැල කර ගන්නවා. ඉතින් පැල කරගන්නකොට අපි මුල් වැහෙන මට්ටමට විතරයි පැල කරන්නේ. ගහේ ගොඩක් උස්සට පැල කරන්නේ. දැන් මේ පැලේ නම් සාමාන්‍යයෙන් ඔක බදුල්ලෙන් ගෙනාවු පැලයක්. නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ ඕනම පළාතක දැන් මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා මම ඉන්නේ අනුරාධපුරේ. මේක දවල් කාලේ අවුවේ වුණත් හොඳට තියන්න පුළුවන්. අවුව වැටෙන තරමට මේ පැල හොඳට හැදෙනවා. දැන් මේ අපි තිබුණු පොඩි පැල ටිකත් මේ විදිහට පැල කර ගන්නවා. මේ පැල ටික සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ හෙවනේ තියලා ඊළඟට දවස් 5කට පස්සේ උදේ අවුවට උරු කරන්න පුළුවන්.